ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නේ මං තාම ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. හොඳයි වීඩියෝ එකට ආවට පස්සේ මේ ටික සර්වයිවල් මුඩ් දාලා හදා ගන්න ඕනි. ක්‍රියේටිව් එහෙම දාලා හැදුවොත් ගැම්මක්ම තමයි. එහෙනම් වීඩියෝ එක ස්කිප් කරලා නම් මං මේ ටික ස්කිප් කරාට පස්සේ මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකක් ආවා. මේ ටික විනාඩි ගණන් බලන් ඉන්නොත් තමයි කෙලවෙන්නේ. බලමු මොකක්ද එන්නේ කියන. ඒක ලෝඩ් වෙන්න විනාඩි 15ක් විතර ගියා. කේස්යක් නැහැ. මං ස්කිප් කරපු නිසා උලක් නැහැ. වර්ල්ඩ් එක නම් ලස්සනයි. කමන්නේ. ඉස්සරහට පස්සට ගිහිල්ලා බලන්න ඕනේ. ගස් දෙකක් ඈතින් පේනවා. ගස් ටික කපලා මුලින්ම ක්‍රාෆ්ටින් ටේබල් එකක් ගහ ගන්න ඕනේ. හොඳයි අපි බලමු ඊට පස්සේ මොකද්ද කරගන්න ඕනේ කියලා. ඕකේ ඒක කපලා දැන් සිනමැටික් view එකක්. ලනසලු ඉහිරි මෙතුමතම බැදි උන්මාද සුසු හෙළමි. ඕකේ ඒකත් ඉවරයි. දැන් අර ගහ කපන්න. මේක කපමුනේ. කපලා බලමු මොනවද වෙන්නේ කියලා. ඒක හත්තේ නම් කපලා බැලුවා. විලේජ් එකකුත් තියෙනවා ඉස්සරහ. මම මේ විලේජ් එකේ මොනවද ගන්න තියෙන්නේ කියලා මොකද දෙයක් තිබ්බොත් නම් කුපිරි. ඕකේ let's go. අම්මා බ්ලැක් ස්මිත් කෙනෙක් නෑ දෙන්නෙක් ඉන්නවා. ඕ ලැග් වෙනවා සිට්. ඕකේ යම් බලන්න මූලව තියෙන මොනවද කියලා බලා ගන්න. සෙට් ප්ලේස්ට් එකක් තියෙනවනේ. ඒක නම් හොඳයි. හැබැයි අපේ ආමර් සෙට් එකට ඇපල් කෙඩියකුත් ගමු. යම් මේ දෙක දාගමු. අරකට දාගමු. ඕහ වැරදි දිහාවටමයි යවෙන්නේ. අනිත් බ්ලැක් ස්මිත් ගාවට යම් බලන්න මොකද්ද තියෙන්නේ කියලා බලා ගන්න ඌ ගාව. ඌ ගාව නම් ඉන අයන් තෝගයක් තියෙනවා. අයන් සෝඩ් එකක් ගත්තා. අයන් දෙන්නද 11ක් තියෙනවා යාළුවනේ අයන්. ඒකට ගියානේ. ඒ ගියපු එකනේ. හරි හරි ඒක ගියපු එක. අම්මා 3යි. බලමු මේ බ්ලැක් ස්මිත්ගේ මොනවද තියෙන්නේ කියලා. මරු කලින් ටිකම තමයි ඇපල් තියෙනවා. අරක ගියානේ. ගන්න ඕනේ ලී කැරි ටික. එවෙන්නේ නැද්ද? බුණා. එලි කැලි කොලා ගත්තා. බ්‍රිඩ් ටිකක් ගමු කොට. ඇපල් ඕන වෙයිද? ඇපල් ගෙඩි තියෙන නිසා ඕන වෙන එකක් නැති වෙයි. යම් බලන්න. මෙන්න මෙතන නම් බීට් එක ආවා. මේක දැන් ගේ කරගන්න වෙනවා අපිට. නැත්තම් ගයක් හදන්න මේ තව එපිසෝඩ් එකකින් ගයක් හදනවා. එතකම් මේක ගේ කරගමු. බඩු ටික ගමු. උටෑටෝ ටිකක් තියෙනවානේ. ඒක ගත්තා. බිට් හදාගත්තා. ක්‍රාෆ්ටින් ටේබල් එකක් දැන් ගහගමු. ඒකට ඉතින් ප්ලැන්ක්ස් ටිකක් හදාගමු. මම නම් 44ක් හදාගත්තා. ස්ටික් ටිකකුත් හදාගන්න ඕනේ. දැන් අපිට ආයුධ ටික හදාගන්න. ස්ටික් 16ක් 12ක් ඇතිනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතන ගහලා ඉතුරු ඉඩේ පර්නස් එකක් ගහගන්න ඕනේ. අයන් ටූල් ටික තියෙනවනේ. මේවා ටිකක් හදාගත්තා නම් හරි. පිකැක්ස් ටික 3ක් හදාගත්තා. ආය සෝඩ් එකක් තියෙනවනේ. ඔව් ෂීල්ඩ් එකක් හදාගමු. හරි ෂීල්ඩ් එකත් හදාගත්තා. ඊට පස්සේ අර ලී කෑල්ලක් හදාගත්තා. මේ ටික අඩු කරගමු. හොඳයි. දැන් ඇපල් ගෙඩි ටිකක් මෙතනට දාගත්තා. ඇන්දේ රීස්පොන් පොයින්ට් එක සෙට් කරගත්තා. දැන් පොඩ්ඩක් විලේජ් එකේ පැත්තක ඇවිදලා බලන්න ඕනේ. සන්ෆ්ලවර් එකක් නේ. දෙක පළවෙනි පාර ඒකත් ගත්තා. ඊට පස්සේ මෙහි පැත්තෙන් ගිහිල්ලා වෝටර් තියෙනවා. වෝටර් වල නම් මං මේ රිසෝසස් පැක් එක අහක් කරලා තියෙන්නේ නැත්තම් ලැග් වෙනවා. ෂීල්ඩ් එකත් ගැම්මෙන්ම තියෙනවා. යම් බලන්න.
ලස්සනයි ඒ ටික නම්. මෙතනින් ගලව ගන්න ඕනි මෙව්ව ටික. අපේ ෆර්නස් එක හදාගන්න. මොන හරි ආවත් එක්කනේ. ඒක පස්සේ ගලව ගමුකෝ. මම දින් ගෙදර. මෙන්න ෂීෆ් ඔයා විවර කරනවා. බයි. ඇඳකුත් තියාගෙන මොකද ෂීප් කෙනෙක් මැරුවේ කියලා කල්පනා කරා. කමක් නැහැ. උඩට ගිහිල්ලා කව් කෙනෙක් ඉන්නවනේ. දෙන්න. ගුඩ් බයි. ඔව් ලැග් එකක් කමන්නේ. ඒකෙන් XP එකක් ආවා. චිකන් කෙනෙක්. චිකනුත් ඉවරය. තිනින් පොල්ලට පනිමුද? හැබැයි ස්පීඩ් මෙතන ෂීප් කෙනෙක් ඉනුගෙන් ගැට පැනලා බලමු ඩැමේජ් අඩු වෙනවා. ඔව් ඩැමේජ් වෙනවා. කමන්නේ. ඌවත් ඉවරයක් කරලා දාලා. හයි විලේජර්. මෙතනින් ගම් ෆර්නස් එකට. කෝල් නෙමෙයි තියෙන්නේ. ඔව් කෝල් නේ. ඕකේ කෝල් ටිකක් ගලව ගත්තා. දැන් යන් ගෙදර හොයාගෙන ඒක නෙවෙයි. ෆර්නස් එකක් ගහගන්න. කෝ ගෙදර මේකද ගෙදර නෑනේ. මේ ලැකි ස්මිත් නේ. ඌගේ ගත්තද බඩු ටික? යම් බලන්න. නෑනේ යාගේ බඩු ටික අරගෙන නෑ. හැබල් ගමු. සේයන් හොයාගෙන. මේ තියෙන්නේ ගේ. අමතක වෙනවා. දැන් ක්‍රාෆ්ටින් ටේබල් එකට යන්. ගිහිල්ලා ෆර්නස් එකක් හදාගමු. ෆර්නෙක්ස් එක්කුත් හදාගත්තා. දැන් ඉතින් මෙතනින් අහක් වෙලා අපි ගහගමු මේ ඉස්තැනේ ෆර්නස් එක. මස් කෑල්ලට මාරු කරා. ගැහුවා. කෝල් එකක් දැම්මා. චිකන්ව මේව කරගත්තා. මොකද කුක් කරගත්තා. බරු ටික එතකන් අඩු කරගන්නවද? නෑ බලමුකෝ. අඩු කරමු. ඒකට දැම්මා සන්ෆ්ලවර් එකත් වැඩක් නෑ නේ. ඒකත් අහක් කරා නම් හරි. ඒ ටික මේ දෙ මෙතනට දාගමු. ටග් ගාලා දාගන්න ලේසි වෙන්නේ. හරි ඒක හරි. මාරු වුණා නේද? ඊට පස්සේ බීෆ් ටික දාගත්තා. ඒක මැද ගින්දරේ තම්බෙනකන් අපි යම් පොඩ්ඩක් එළියට. ලස්සන අහසක්. Hey villager, what are you doing? වහල උඩ. යම් බලන්න. අර ටික ගත්තේ නෑ නේ. ටිකක් අරගන්න යම්කෝ. අරගෙන ඉවර වෙලා ඉමු බලන්න. ගද්දලද? ඔව්. ගියා. ඒ තුන දාගමු. එහෙනම් දාගමු මුට්ටු ටික. යන් යවෙන්නෙත් නෑ දොරෙන් එළියට. එකෙක් ඉන්නවා. යම් බලන්න. කොහොනේ නේ වැඩන්නේ. හායි අශ්‍රයෝ කොහමද? අශ්‍රයා ගාවට ගිහලා බලමු අපිට යන්න දෙයි දන්නේ. කොකටද බලමු. බෑනේ. උගේ පිටේ නගින්න බෑ. හරි එහෙනම් දොරත් අහලා යන් අපේ ගේ ගාවට. බීට් ටික ගලවගමු ඊට කලින්. මේවා ටික ගලවගමු කතකන් එහෙනම්. ගලවමු. එකක් ඉතුරුලා නේ. ඒකත් ගලවගමුකෝ කොකටද? අප්පෝ බලන් ඉන්න කැත විතරක් විලේජර්. ඇයි ඔක්කොම ගලවපු නිසාද? හරි දැන් නම් මුගින් වැඩක් නෑ. යන් ගමේ වටපිටේ තියෙන දේවල් බලන්න. මෙතන තියෙනවනේ වීට් එකක්. ඒ වීට් එකත් ගලවගමුකෝ. ඒක මේ වුණා. කමන්නේ. ඔව්වද නැත්තේ? මෙතන කැරටුයි බීට්රූට් තියෙනවනේ. ඒ ටිකත් ගලවගමු. දැන් අනිත් පැත්ත. හරි ඒකේ ටිකක් ඉවරයි. කැරට් ටික එකතු කරගත්තා. ඊට පස්සේ බීට් ටික ගලවගමු. බීට් 27 28ක් නෑ දැන් 33යි 4යි. එන ගොඩක් හම්බ වෙනවනේ. ෂුගර් කේන් ටිකක් නේද? ඒක ඊට කලින් මේ ටික බැල කරමුකෝ.
මාර විදියට. ඒ මොකද්ද උනේ? එක පස්සේ බලමුකෝ. මේ ටිකත් ටක් ගාලා ගහමු. දැන් බලමු අර කලින් මොකක්ද උනේ කියලා. යහුවා. අනේ මන්ද. පැලවෙන්නේ නැහැ. තියෙන බීට්රූට් ටික නැති වෙලා යන එක විතරයි ඒකෙන් වෙන්නේ. දැන් නම් අර sugar cane ටික ගලව ගමු. ගොඩක් දුර ගියා. දැන් හිටව ගමු. ආයෙ අපිට ඕන වුණොත් ගන්න ලේසියි නේ එතකොට. මේ ටික අරගත්තා. දැන් sugar ටිකක් හදාගමු. බීට් තියෙන නිසා රෙඩ් අයි එකකුත් හදාගමුකෝ කට. sugar 3යි රෙඩ් අයි 1යි. ඩයි වර්ගනේ. මට මතකයි රෙඩ් අයි එක හදාගත්තාම බණ්ඩල් එකක් මේ අන්ලොක් වෙනවද කොහෙද? මේ තියෙන අපේ ගෙදර. ගේ ළඟට මාව ඇවිල්ලාම ප්‍රෝ කෙනෙක් වගේ යන්න ගියාම කියලා වෙනවා. කමන්නේ. පොඩ්ඩක් ලැග් වෙන සීන් එකක් තියෙනවා. කමන්නේ. එහෙනම් දැන් ඉතින් ගුඩ් බයි යාළුවනේ. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හොඳයි මම ඇවිල්ලා එපික් රීස්පෝන්. ගුඩ් බයි යාළුවනේ. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.